හරි. අයිබෝන් නම් එහෙනම් කන්ටිනියු කරන් යන්න. හරිනේ. හරි. අද කතා කරන්න තියෙන්නේ එදා පාඩමේ ඊටු ටික. හරි. ඊටු කැලේ ටික අවසාන කොටස් ටික. ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා එහෙම නැත්නම් ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරලා sin cos tan පාවිච්චි කරලා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය. හරි. ත්‍රිකෝණයක වර්ගඵලය. සාමාන්‍යයෙන් අපි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ ඔන්න ඔය වගේ ත්‍රිකෝණයක් තිබ්බොත් ඔය වගේ ත්‍රිකෝණයක් තිබ්බොත් අපි සාමාන්‍ය වර්ගඵලය හොයන්න හිතන්නකො මෙයා ABC කියලා. මේකේ අපි සාමාන්‍ය වර්ගඵලය හොයනවා නම් හොයන්නේ අපි කියනවා මෙන්න මෙයාට ආධාරකය මේ පාදයේ ආධාරකය මෙයා ලම්බෝස. හරි. ත්‍රිකෝණයක් දුන්නාම මේ දෙක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ත්‍රිකෝණයක් දුන්නාම ඒ ආධාරකය ලම්බෝස අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොයාගන්න ලේසි. ඔය හැම වෙලාවෙම ලම්බෝස කෙනෙක් ඇඳලා තියෙන්නේ එක ශීර්ෂයක ඉඳන්. හරි. ලම්බෝස කෙනෙක් ඇඳලා තියෙන්නේ එක ශීර්ෂයක ඉඳන් මොකක් හරි පාදයක. හරි ලම්බෝස අඳින්නේ මොකක් හරි ත්‍රිකෝණයක ශීර්ෂයක ඉඳන් පාදයක. එතකොට ඒ ලම්බෝස ඇඳලා තියෙන පාදය තමයි ආධාරක පාදය වෙන්නේ. හරි. හරි. මේක අපි වර්ගඵලය හෙව්වොත් අපි හෙව්වේ හොයන්නේ O level කාදී හෙව්වා භාගයක් ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ඕනේ අපි වර්ගඵලය වෙන්නේ. එතකොට මේකෙදි භාගයක් මෙයාගේ ආධාරකය කියන්නේ BC ලම්බ උස කියන්නේ මෙතන මම අකුරක් දාගන්නම් D කියලා AD. ඕම තමයි හෙව්වේ. ඕම තමයි හෙව්වේ. හරි. දැන් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙයා පාවිච්චි කරනවා මේ වගේ ලම්බසක් තිබ්බොත් විතරයිනේ. හරි. අද කතා කරනවා ත්‍රිකෝණයක සම්මත අංකණය ගැන. හරි. ත්‍රිකෝණයක සම්මත අංකණය ගැන කතා කරනවා. හරි. හරි. ත්‍රිකෝණයක සම්මත අංකණය කියන එක මම අද ගන්නම් ත්‍රිකෝණයක්. A B C ඔන්න ත්‍රිකෝණයක් අඳගත්තා. මේ ත්‍රිකෝණයේ සම්මත අංකණය කිව්වොත් එහෙම හරි සම්මත අංකණය කිව්වොත් එහෙම අපි මෙයාගේ පාද ලකුණු කරන්නේ මෙයාගේ පාද ලකුණු කරන්නේ එයාට ඉස්සරහින් ඉන්න ශීර්ෂයේ අකුරත් එක්ක. හරි. දැන් BC පාදය ගන්න. මේ BC පාදයේ ඉස්සරහින් ඉන්නේ A කියන ශීර්ෂය. හරි. BC පාදයේ ඉස්සරහින් ඉන්නේ A කියන ශීර්ෂය. එතකොට මේ පාදේ නම් කරන්නේ simple A. හරි. මේ පාදේ ගන්න AB පාදේ. AB පාදයේ ඉස්සරහින් ඉන්නේ C කියන ශීර්ෂය. එතකොට එයාගේ නම වෙන්නේ simple C. හරි. simple ඈ. එයාගේ පාදේ simple C. ඊට පස්සේ AC පාදේ AC පාදේ ඉස්සරහින් ඉන්නේ B කියන ශීර්ෂය. එතකොට මෙයා වෙන්නේ B. මෙයා වෙන්නේ B. ඔක තමයි ත්‍රිකෝණයක සම්මත අංකණය කියන්නේ. හරි ත්‍රිකෝණයක සම්මත අංකණය කියන්නේ. හරි. එතකොට මේ කෝණ A මෙයා A මෙයා B මෙයා C. sorry මේක A මේක C මේක B. හරි. ඔන්න කෝණ ටික ලකුණු කරා. කෝණ ලකුණු කරන්නේ කැපිටල් ලකුණෙම තමයි. මොකද ශීර්ෂය ළඟම තියෙන්නේ. ශීර්ෂය ළඟම ඉන්නේ යා කැපිටල් ලකුණෙමයි ලකුණු වෙන්නේ. හරි. ඕක තමයි ත්‍රිකෝණයක සම්මත අංකණය කියන්නේ. හරි. හරි. දැන් අපිට ඕනේ මේකේ වර්ගඵලය හොයන්න. අපිට මේ සූත්‍රය දාන්න පුළුවන් මේ වගේ ලම්බෝසක් තිබ්බොත් විතරයි. හරි. දැන් මෙයාගේ වර්ගඵලය හොයන්න කියොත්. හරි. මෙයාගේ වර්ගඵලය හොයන්න කිව්වොත් අපිට හොයන්න වෙන්නේ භාගයක් ආධාරකවරක් ලම්බෝසනේ. දැන් මෙයාගේ ලම්බෝසක් නැහැනේ.
මම ඇඳ ගන්නවා ලම්බුසක් මේ වගේ. නිර්මාණයක් කරගන්න ඔන්න ඔය වගේ. හරි. ඔන්න ලම්බුසක් ඇඳගත්තා 90ක් පිට ලම්බුසක් ඇඳගත්තා. හරි. මං එයාව නම් කරගන්නම්කෝ. එයාව නම් කරගන්නම්කෝ AD කියලා එයාව. මේකේ පාදය. මේකේ පාදය. සිම්පල් A. හරි. මේ ලම්බුස AD. හරිනේ. හරි. දැන් අපි ඉගෙන ගත්ත ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරලා ඕනනම් අපිට පුළුවන් මේ පාදය හොයාගන්න. මොකද අපි නොදන්න පාද හොයන්න දැනට ක්‍රම දෙකක් දන්නවා. පයිතගොරස් ප්‍රමේයයි ත්‍රිකෝණමිතික අනුපාත තුනයි. පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න බෑ. මෙතන අකුරු ගොඩක් තියෙන්නේ. සහායක පාවිච්චි කරන්න පුළුවන් පාද දෙකක් දන්නවා විතරයි. ඒකෙත් ඕනනම් මේක හොයාගත්ත හැටි. හරි අපි දැන් සූත්‍රයක් හදාගන්න යන නිසා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක හොයාගන්න ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරලා. හරි මම මෙයාව හොයන්න ඕන නිසා ඒකෙන් ත්‍රිකෝණයෙන් පොඩි කෑල්ලක් කඩලා ඉඳ ගන්නවා ඔන්න ඔය. ඔන්න ඔය වගේ පොඩි කෑල්ලක් කඩලා ඉඳ ගත්තා. හරි. ඔන්නවා මෙන්න මේ කෑල්ල ගත්තේ. හරි. ඔන්න. ඒ කෑල්ල එළියට දාන්න තියෙනවා. හරි. එළියට ගත්තට පස්සේ මෙතන එන්නේ A මෙතන එන්නේ C මෙතන එන්නේ D. හරි A C D. හරි මේ කෝණය C. හරි දැන් මට ඕනේ AD කියන එක නම් හොයාගන්න. හරි එදා කතා කරා නොදන්න පාදයක් ත්‍රිකෝණමිතික අනුපාත පාවිච්චි කරලා හොයන්නේ කොහොමද කියලා. ඉස්සරවම අපි හිතමුකෝ මෙයාව අපි දන්නවනේ B කියලා දෙන තියෙනවනේ. හරි මෙයා B කියලා දීලා තියෙනවා. ඒක මම හේතුව දාගත්තා. හරි. මේක දන්නවා. හරි. හරියට බෙදනව නැද්ද කියලා දන්නේ නැහැ. මේක සම්පාද ත්‍රිකෝණයක් කියලා මම කිව්වේ නැහැ. ඒතකොට මෙන්න මේ කෑල්ල මෙන්න මෙයාව A බෙදීම 2යි කියලා ගන්න බෑ. මෙයාව A බෙදීම 2යි කියලා ගන්න බෑ. ඇයි මම කිව්වේ නැහැ. මේක සමපාද ත්‍රිකෝණයක්ද නැද්ද? හරි. සමපාද ත්‍රිකෝණයක් නැද්ද කියලා මම කිව්වේ නැහැ. ඒක නිසා ඒක එහෙම ගන්න බෑ. ඒක නිසා මම මෙයාව අත්හැරලා දාලා අපිට ත්‍රිකෝණමිතියෙන් හොයනවා නම් එක පාදයක් තිබ්බනම් ඇතිනේ. sin cos tan වලින් නොදන්න පාදයක් හොයනවා නම් එක පාදයක් දීලා තිබ්බනම් හොඳට වැඩ. හරි. මේ C කෝණය තියෙනවා. මට දැන් හොයාගන්න ඕනේ මෙන්න මෙයාව. හරි. මට හොයාගන්න ඕනේ මෙන්න මේ පාදය. මම බලනවා හොයන්න තියෙන පාදයයි දීලා තියෙන පාදයයි දීලා තියෙන කෝණය අතර සම්බන්ධය මොකක්ද කියලා. හරි. දැන් මෙයානේ කෝණේ. හොයන්න තියෙන්නේ මොකද්ද? හොයන්න තියෙන්නේ සම්මුඛ පාදයක්. හොයන්න තියෙන්නේ සම්මුඛ පාදයක්. හොයන්න තියෙන්නේ සම්මුඛ පාදයක්. දීලා තියෙන්නේ කර්ණය. මොකද්ද සම්බන්ධය? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සක sin අන්න සම්බන්ධය බලන්න. හරි. දැන් ඔය sin දැන් θ වලට මෙයා මොකක්ද දෙන්න තියෙන්නේ? θ වලට දෙන්න තියෙන්නේ c. කැපිටල් c. හරි. sin c සමානයි මොකද්ද? සම්මුඛ පාදය බෙදීම කර්ණය. sin c සමානයි සම්මුඛ පාදය බෙදීම කර්ණය. හරි. ආදේශ ගන්න. සම්මුඛ පාදේ නම් AD සම්මුඛ පාදයේ AD කර්ණය AC. කර්ණය AC. හරි. මේ පැත්තේ ඉන්නවා sin C. දැන් අපිට හොයාගන්න ඕනේ කවුද? AD තමයි හොයාගන්න ඕනේ. එහෙනම් AD වල මේ පැත්තේ තියලා ඉතුරු අය ඔක්කොම කියනවා මේ පැත්තට. නිකන් මම හරස් ගුණයක් දාලා මෙයාව කියනවා මෙහෙට. එතකොට sin C ගුණ කිරීම AC සමානයි A2. ඔන්න AD ගේ දුර හොයාගත්තා. හරි AD ගේ දුර හොයාගත්තා. මෙන්න AD ගේ දුර sin C වතාවක් AC. ඔක තමයි මෙන්න මේ පාදයේ දිග. මෙන්න මේ පාදයේ දිග. දැන් මෙයාගේ වර්ගඵලයේ හෙව්වොත් වර්ගඵලය සමානයි කොහොමද හොයන්න වෙන්නේ? භාගයක් ආධාරකය වතාවක් ලම්බ උස.
ආධාරකයේ වතාවක් ලම්බ කොහොමද තමයි හොයන්න වෙන්නේ. හරි? හරි. භාගයක් ආධාරකය මොකක්ද? මෙයාගේ ලම්බුස මේකනේ. එහෙනම් ආධාරකය එන්න ඕනේ DC. වතාවක් DC වතාවක් මෙයාගේ ලම්බ උස වෙන්නේ AD. AD. හරි. දැන් මෙයාගේ අගයන් ටික ආදේශ කරගන්න. හරි. භාගයයි BC කියන්නේ මෙන්න මේ පාදයේ සම්මත අංකණය කරොත් BC කියන්නේ කවුද? මෙයාගේ ශීර්ෂ ඉස්සරහින් ඉන්න එක නේ. එහෙනම් simple A AD කියන එක අපි හොයාගත්තා මේ. AD කියන්නේ මොකද්ද මෙයා? sin C වතාවක් AC. sin C වතාවක් AC. හරි. එතන AC කියන පාදේ බලන්න. AC. AC. ඒ කියන්නේ B නේ. B. හරි AC කියන්නේ B. එහෙනම් මේක ආයෙ ලියමු කි. භාගයක් A වතාවක් sin C B. එහෙම නැත්නම් මේක අපිට ලියුව හැකියි. මෙයා B නේ. මේක ලියුව හැකියි ලස්සන ලියනවා නම් B sin T. B sin C. B sin C. එහෙනම් අන්තිම සූත්‍රය අපිට ගන්න හැකියි. භාගයයි අන්තිමෙන් ගන්න හැකියි භාගයයි AB sin C. ඔන්න හරි. හරි. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ උස් දීලා තිබොත් විතරයි. හැබැයි භාගයක් AB sin θ කියන එක ඕනම ත්‍රිකෝණයකට පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ ත්‍රිකෝණේ එක පාදයකුයි හරි. දැන් ඕනම ත්‍රිකෝණයකට පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් පාද දෙකක් තියෙන්න ඕනේ. සාහිත්‍ය කෝණයක් තියෙන්න ඕනේ. හරි. හරි. දැන් මේ සූත්‍රේ පාවිච්චි කරන හොඳට බලන්න sin C මෙයාගේ කෝණය විදිහට අරන් තියෙන්නේ C නේ. කෝණය විදිහට අරන් තියෙන්නේ C. මෙයා AB කියන්නේ කවුද බලන්න. A කියන්නේ මේ පාදය, B කියන්නේ මේ පාදය. එතකොට මේ සූත්‍රේ පාවිච්චි කරනවා නම් AB කියන දෙන්නගෙන් තමයි මේ කෝණය හැදෙන්න ඕනේ. හරි. මේ සූත්‍රේ පාවිච්චි කරනවා නම් ත්‍රිකෝණ වල දාන්න කියලා දුන්නා. එතකොට තේරෙයි. හරි. මේ සූත්‍රේ පාවිච්චි කරනවා නම් මේ කියන කෝණය දැන් මේක නම් C. හරි මේක නම් C. C කියන කෝණය හැදෙන්න ඕනේ මෙන්න මේ පාද දෙක. හරි කෝණ හදන විදිහ අපි පළවෙනි පාඩමේ කතා කරා. හරි. මේ පාද දෙකක් ඡේදනය වෙලා කෝණයක් හදන්න පුළුවන්. හරි. මේ කියන දැන් මේ සූත්‍රය මේ කෝණය හදන්න ඕනේ මෙන්න මේ පාද දෙකේ. හරි. ඕක තමයි ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණික අනුපාත පාවිච්චි කරලා හොයන්නේ. මේකෙන් පාද දෙකකුයි කෝණයකුයි දන්නවා නම් අපිට ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒක ලම්බෝසක් ඇඳලා තිබ්බත් එකයි නැත්නම් එකයි. හරි ලම්බෝසක් අවශ්‍ය නැහැ මේකට. හරි මේ සූත්‍රයේ ලම්බෝසක් අවශ්‍ය නැහැ. ලියන්න.
හරි. දැන් ඕක ත්‍රිකෝණයකට දාන්න පුළුවන් වෙන්නයි ඕනේ. හරි. දැන් ගමු ත්‍රිකෝණ දෙක. මම ඔන්න ඔය වගේ ත්‍රිකෝණ දෙකක් ගන්නම්. ඔන්න ඔය වගේ. මේක 60යි. නෑ 30යි. මේක 60යි. මේක 80යි. හරි. මේ වගේ ටික තියලා තියෙනවා 7 සෙන්ටිමීටර් 10 සෙන්ටිමීටර්. කොහොමද දීලා තියෙන්නේ? අපිට කියනවා මේකේ වර්ගඵලය හොයන්න කියලා. දැන් මේකේ වර්ගඵලය හොයන්න ගියොත් භාගයක් ආධාරක කරක් වම්බුස් දාලා ගන්න පුළුවන්ද? හරි. මේක හැබැයි ඍජු කෝණ ත්‍රිකෝණයක්. හරි. එහෙම නෙවෙයි එකක් ගමු. එතකොට හරි. මේක 50. හරි. ඔය මේක 100. දැන් හරි. දැන් මේකේ ලම්බුසක් දීලත් නැහැ. මේක ඍජු කෝණී ත්‍රිකෝණයකුත් නෙවෙයි. එතකොට භාගයක් ආධාරකයේ වතාවක් ලම්බුස කියන සූත්‍රය පාවිච්චි කරන්න බෑ. ඇයි ඒ ආධාරකයක් දන්නේ නැහැ ලම්බුස දන්නේ නැහැ. ඒකට ඒක පාවිච්චි කරන්න බෑ. හැබැයි අපි දන්නවා හැම ත්‍රිකෝණයකටම දාන්න පුළුවන් වර්ගඵල වෙන සූත්‍රයක් තියෙනවා. මොකද්ද? භාගයක් AB sin θ. භාගයක් AB sin θ. හරි. හරි. ඔන්න යාව දන්නයි. භාගයක් AB sin C. ඕකනේ මතක තියාගන්න සූත්‍රය. හරි. එතකොට මේ සූත්‍රේ මම කිව්වා C කියන කෝණය හැදිලා තියෙන්න ඕනේ කොහොමද? මෙන්න මේ දෙන්නගේ. හරි. C කියන කෝණය හැදිලා තියෙන්න ඕනේ මෙන්න මෙයාව. මේ C කියන කෝණය හැදිලා තියෙන්න ඕනේ මෙන්න මේ පාද දෙකෙන්. හරි. C කියන කෝණය හැදිලා තියෙන්න ඕනේ මේ පාද දෙකෙන්. හරි. දැන් මේ ත්‍රිකෝණේ හොඳට බලනවා පාද දෙකක් දීලා තියෙනවා. හරි. පාද දෙකක් දීලා තියෙනවා. කෝණ තුනක් දීලා තියෙනවා. අපි තෝරගන්න ඕනේ ඉස්තරෝම මොන කෝණයද ගන්න කියලා. හරි. මියාව ගත්තොත් හිතන්නකො 100 කෙනෙක් නම් මම තෝරගත්තා කියලා. මේ C කියන කෝණය වෙනුවට මම 100 තෝරගත්තා. 100 තෝරගත්තොත් එයාව හැදිලා තියෙන පාද දෙක දන්නවද? එකක් දන්නවා. 100 හැදිලා තියෙනවා 7 කියන පාදෙනුයි. මෙන්න මේ පාදෙනුයි. මෙයාව නම් කරගන්න PQR PQR කියලා නම් කරනවා. දැන් මේ 100 කියන කෝණය හැදිලා තියෙන්නේ PR පාදයෙන්ුයි PQ පාදයෙන්ුයි. ඒකෙන් PR කියන එක නා දන්නවා 7යි. එයාව දන්නවා 7යි. හැබැයි PQ කියන එක නා දන්නේ නෑ. එතකොට මේ කෝණය ගන්න බෑ. ඊළඟ ගන්නවා මෙයා 50. 50 කියන කෝණය හැදිලා තියෙන්නේ QR ගෙනුයි QP ගෙනුයි. QR ගෙනුයි QP ගෙනුයි. ඒකෙනුත් QR දිග දන්නවා 10යි. QR දිග 10 එක දන්නවා. හැබැයි QP දිග දන්නේ නැහැ. එහෙනම් මේ කෝණේ ගන්නත් බෑ. ඊට පස්සේ තමයි මෙයා. මෙයා හැදිලා තියෙන්නේ 30 කියන කෝණය හැදිලා තියෙන්නේ RQ පාදෙනුයි RP පාදෙනුයි. RQ RP කියන තමයි 30 හැදිලා තියෙන්නේ. ඒ දෙකේම දිග දන්නවා මේ. RQ දිග 10යි RPQ RP දිග 7යි. ඒතකොට මේ දෙන්නම දන්නවා. එහෙනම් මේ කෝණය තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ සූත්‍රයට යනවා. දැන් අපි සූත්‍රය හදින්නේ භාගයක් AB sin θ නේ. හැබැයි මේ ත්‍රිකෝණේ ABC නෑ. මේ ත්‍රිකෝණේ ABC නෑ. ඒතකොට මෙයාව සම්මත අංකණය කරොත් කොහොමද ගන්න වෙන්නේ? මෙයාව සම්මත අංකණය කරොත් අපිට ගන්න වෙන්නේ මෙන්න මේ. හරි. මෙයාගේ ඉස්සරහින් තියෙන පාදය simple P. මෙයාගේ ඉස්සරහින් තියෙන එක R simple R. මෙයාගේ ඉස්සරහින් තියෙන එක simple Q. අර මේ සූත්‍රයේ හදා ගන්නවා මේ ත්‍රිකෝණයට අනුව. ඒක හැම වෙලාවෙම කරන්න ඕන දෙයක්. හරි මතක තියාගන්න භාගය KV sin θ කියලා. හරි sin C ඕනෙත් නැහැ. θ කියලා මතක තියාගන්න. sin θ. හරි. භාගය දැන් මේකින් ගත්ත නිසා තමයි මෙතන C ඇවිල්ලා තියෙන්නේ. හරි.
මේ c කියන එක කරා θ කියලා මතක තියාගත්තත් අවුලක් නැහැ. කෝණේ. හරි. θ කියලා මතක තියාගත්තත් අවුලක් නැහැ. මෙයාගේ හැදුවොත් කෝණේ නම් 30යි. එයාට θ කියලා දාගන්නම් මම සූත්‍රය හදාගන්න ඈ. මෙයාට θ කියලා දාගත්ත හැම ගානක් කරද්දීම මෙහෙම හදන්න ඕනේ නැහැ. ගණන් 10ක් විතර දාපුවම ඕක ඉබේම ලියවෙනවා. හරි. θ කියන කෝණය හැදලා තියෙන්නේ PQ ගෙන්. හරි. PQ ගෙන්. හරි. ඔන්න සූත්‍රය හදාගන්න. දැන් අගයන් ආදේශය. භාගයක් P කියන්නේ 10යි Q කියන්නේ 7යි sin 30. දෙවරක් 1යි දෙවරක් 5යි හතරක් 35යි වතාවක් sin 30 කියන්නේ භාගය. ඊ කතා කරන්නේ sin 30 දන්නකො භාගයයි. එතකොට මේවා සුළු කරගන්න දෙවාරයක් 1යි 3ට දෙකේවා 1යි. හරි මෙතන බෙදන්නම 2යි 1යි 7.5යි. හරි 3ට 1යි එකක් විතර එයා මෙතන ගෙනියන්නේ 14 එකක් විතර 7.5යි. උත්තර එනවා 17.5යි වර්ග සෙන්ටිමීටර. හරි ඔන්න උදාහරණයක. හරි. තව ගණන් ගමු. හරි. තව ගණන් ගන්නම්. යසි මේ ගන්න. හරි. මෙයා දෙකක් දෙන්නම් බලන්න ගන්න. හරි. මෙයා නම් කරගන්නම් මම A B C ABC. try එකක් දෙන්න බලන්න.
හරි. මේ ගානේ සූත්‍ර ලියාගම ඉස්සෙල්ලා භාගයක්. හරි. භාගයක් දැන් මේකේ ABC තියෙන්න ගත්ත හැකි. sin theta. හරි. ඉස්සෙල්ලා theta තෝරගමු. භාගයක් AB sin c මතක තියාගත්තේ. හරි. ඉස්සෙල්ලාම කෝණයක් තෝරගන්න ඕනේ. මේ කෝණය ගත්තොත් 70 කියන කෝණය ගත්තොත් 70 හැදිලා තියෙන්නේ AB කියනෝයි BC කියනෝයි. ඒකෙනම් දන්නේ AB දිග විතරයි. AB දිග විතර. එතකොට 70 කියන කෝණය ගන්න බෑ. 30 කියන එක ගන්න. 30 කියන එක හැදිලා තියෙන්නේ AC කියනෝයි AC කියනෝයි BC කියනෝයි. ඒකිනුත් AC විතරයි දන්නේ. AC විතරයි දන්නේ. එතකොට ඒ කෝණය ගන්නත් බෑ. හරි. එතකොට තව අපිට කෝණයක් ඉතුරුලා තියෙනවනේ මෙන්න මෙයාව. එයාව කොහොමද හොයන්නේ? එයාව හොයන්න කොහොමද? එයාට x කියලා දාගන්න. එයාට x කියලා දාගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. x ධන 70 ධන 30 සමාන 180යි x ධන හරි. දැන් යවගත්තා. මෙයාව දාගන්නම හොයාගත්ත එක්කන 80යි. හොයාගත්ත එක්කන දැන් දාගත්ත 80. එයාව ගත්ත හැකි. එයා හැදලා තියෙන දෙකම දන්නවකෝ. 80යි. හරි AB කියන අය. හරි දැන් AB නෙවෙයි දැන් ගන්න වෙන්නේ. මෙයා B. මේක ඉස්සරහින් ඉන්නේ C. මෙයා A නේ. එතකොට සූත්‍රය ලියා ගන්න වෙන්නේ කොහොමද? භාගයක් AB කියන නෙවෙයි ලියන්න වෙන්නේ. භාගයක් BC කියලා. මොකද ඒ දෙන්නත් දන්නේ. මෙයා කෝණය ගත්තේ එහෙනම් කෝණය හැදිලා තියෙන්නේ BC එකෙන්. එහෙනම් මෙතන ගන්නවා BC. හරි. ඔයාලගේ සූත්‍රය ලියන්න කලින් ඉස්සෙල්ලා ත්‍රිකෝණ දිහා බලලා කෝණය තෝරාගෙන පාද දෙක තෝරාගෙන තමයි සූත්‍රය ලියන්න ඕනේ. උඩ හරි. B කියන්නේ 7යි C කියන්නේ 5යි sin 80 හරි. කැපෙන්නේ නැහැ. 35 බෙදීම 2යි sin 80 කියන එක අපි ඉගෙන ගත්තේ නෑනේ. හරි. ඒක කැලලෙන් අහලා බලන්න පුළුවන් sin 80. හරි. 98.0 0.9යි 8. හරි. ඒතර මේක කපන්න දෙවරක් 1යි දෙවරක් 4යි 9යි. මේ දෙක මොන කරගන්න 16.1යි 16.1යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න ඒ ගානත් හරි. ඒ ගානත් හරි. ඔය සූත්‍රය පාවිච්චි කරන විදිහ හරි. ඊට පස්සේ යන් ඊළඟ කොටසට ඊළඟට ලියා ගන්න වෘත්තයක චාප දිග වෘත්තයක චාප දිග ඊට පස්සේ අනිත් එක
වෘත්තයක වර්ගඵලය වෘත්තයක චාප දිග සහ වෘත්තයක වර්ගඵලය. අපි කෝණයේ අංශක වලින් දීලා තිබ්බොත් ගන්න ඔය වගේ වෘත්තයක්. වෘත්තයක නගව අපි ගමු කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා ඒක හොඳයි. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා ගමු. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයේ කේන්ද්‍රික ඛණ්ඩයක චාප දෙක. හරි. මම කේන්ද්‍රික ඛණ්ඩයක් හඳගන්නම්. ඔය වගේ මෙයාගේ කෝණය θීටා වලින් දීලා තිබ්බොත් ඒ කියන්නේ අංශක වලින් දීලා තිබ්බොත් හිතන්න අංශක 110යි කියලා. ඔය වගේ දීලා තිබ්බොත් ඔයාලා දන්නවා මේ චාප දිග හොයන්න 2πr ගෙන් 360න් θ. 2πr ගෙන් 360න් θ. හරි. මම මේ දිග ගන්නම් චාප දිග ගන්නම්. හරි වදින්න ඕනේ. චාප දිග L කියලා ගන්නම් මම. හරි. චාප දිග L. චාප දිග L. එතකොට L සමානයි 2πr 360න් θ. ඔහොම ගන්න පුළුවන්. හරි. සම්පූර්ණ වෘත්තයක නම් 2πr විතරයි. දැන් අපිට මෙහෙම ගන්න පුළුවන් කෝණය අංශක වලින් දීලා තිබ්බොත් විතරයි. බැරි වෙලාවක් කෝණය රේඩියන් වලින් දීලා තිබ්බොත් ෆයි බෙදීම 7යි. රේඩියන්. ඔහොම කෝණ දීලා තිබ්බොත් මෙයාගේ චාප දෙකක් ගන්නම් කොහෙද කියලා. මෙයා L1 මෙයා L2 කියලා. එහෙනම් L2 කියන එක කරා හොයන්න කොහොමද? දැන් රේඩියන් නේ. හරි. රේඩියන් අංශක වලට කන්වර්ට් කරලා පරිවර්තනය කරලා මේ සූත්‍ර පාඩ කියන්න පුළුවන්. එහෙම කරන්න ඔයාලා දන්නවද? හරි. රේඩියන් අංශක කරලා දන්නවනේ. එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් රේඩියන් වලින් දීලා තිබ්බහම කෙලින්ම අපිට හොයන්න පුළුවන්. චාප දිග සමානයි r θ කියලා සූත්‍රයෙන්. හරි. මේ සූත්‍රය පාවිච්චි කරනවා නම් මෙයා අනිවාර්යෙන් රේඩියන් විය යුතුයි. රේඩියන විය යුතුයි. හරි. ඔයාලා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න කෝණය රේඩියන් වලින් දීලා තිබුණොත් මෙයා පාවිච්චි කරන්න පුළුවන්. හරි. චාප දිග සමානයි r θ. එතකොට මෙයාගේ θ අනිවාර්යයෙන්ම රේඩියන් විය යුතුයි. හරි. දැන් උදාහරණයක් විදිහට මේකේ වර්ගඵලය හොයමුකෝ. උදාහරණයක් විදිහට මේකේ වර්ගඵලය හෙව්වොත් වර්ගඵලය නේ චාප දිග වර්ගඵලය හැබැයි චාප දිග හෙව්වොත් මෙයාගේ චාප දිග හොයන්න කොහොමද? r θ ගෙන් r කියන්නේ මොකද්ද? අරය. හරි. මේ කියන්නේ අරය. r කියන්නේ අරය. හරි. අරයක් ගන්නම් 7යි කියලා. හරි. අරය ගන්නම් 7යි කියලා. දැන් මෙයාගේ වර්ගඵලය හෙව්වොත් r කියන්නේ 7යි. θ කියන්නේ 5 බෙදීම 7යි. මෙයාගේ වර්ගඵලය 4ට 7 සුළු වෙලා මෙයාගේ වර්ගඵලය එනවා 5. හරි. වර්ග සෙන්ටිමීටර්. ඔන්න ජාතිකත් එක්ක. ප්ලේස් සූත්‍රය. හරි. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. හරි. අංශක වලින් දීලා තිබ්බොත් ඔය වගේ මෙයා ගන්න 200යි කියලා කොහොනේ. හරි 200යි.
200. මේකේ වර්ගඵලය හොයන්න කිව්වොත් අංශක වලින් දීලා වර්ගඵලය හොයන්න කිව්වොත් කොහොමද හොයන්නේ? 5r වර්ගයෙන් 360න් θ. මෙතන චාප දෙක සෙන්ටිමීටර නේ. චාප දෙක සෙන්ටිමීටර. වර්ගඵලය හොයන්න කිව්වොත් අපි හොයන්නේ 5r වර්ගය වතාව 360න් θ. ඒක හොයන්න දන්නවා. හරි. ඊළඟ කරනවා මේ පාඩමත්. θට මේ කෝණය ආදේශ කරන විතරයි තියෙන්නේ. 5 කියන්නේ 7/22. දැන් යනවා කෝණය රේඩියන් වලින් දීලා තිබුණොත් පයි බෙදීම 4යි කියලා ගන්නවා. අරය 16 කියලා ගන්න. 16 සෙන්ටිමීටර. මේ වගේ වෙලාවට කෝණය රේඩියන් වලින් දීලා තිබ්බොත් වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. වර්ගඵලය හොයාගන්න පුළුවන්. භාගය r වර්ගයයි θ ගේ. භාගයක් r වර්ගයයි θ ගේ. හරි. එතකොට කොහේ හරි මේ සූත්‍රය පාවිච්චි කරනවා නම් මෙයා රේඩියන් වෙන්න ඕනේ. රේඩියන යුතුයි. මේ කියන්නේ අරයි. r කියන්නේ අරයි. මේ ගාන හැදුවොත් වර්ගඵලය සමානයි භාගයක් r වර්ගයයි θ භාගයක් 16 වර්ගය වතාවක් 5 බෙදීම 4. 5 බෙදීම 4යි. හරි. ඔය විදිහට වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරි. මම එකපාර උත්තරේ ගන්න ගහලා. හරි. එකපාර උත්තරේ ගන්නම්. හරි. මේකෙදි 32යි 5 වර්ග සෙන්ටිමීටර. ඔයාලට උත්තරේ මෙහෙම තියන්නත් පුළුවන්. මේක MCQ එකක් විදිහට ආවොත් සමාජාට දශම වලින් දෙන්න පුළුවන්. දැන් ඔයාලට කැල් එක දෙන්න නිසා දශම වලින් දෙන්න පුළුවන්. ඒකට 5 කියන එකත් කැල් එකෙන්ම ගහලා දශම වලින් උත්තරේ ගත්තා. එහෙම නැත්නම් මෙහෙම තිබ්බොත් 5 එහෙම තියලා මේ සංඛ්‍යාවට ගුණ කරලා උත්තරේ හදාගන්න පුළුවන්. ඔක තමයි මේක ඇතුලේ තමයි මේ පාඩමේ අන්තිම කොටස් ටික. ඒතකොට ඔන්න මේ පාඩමත් ඉවර වෙනවා. අදින් සම්පූර්ණයෙන් ඉවර වෙනවා. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ මේ පාඩම වල දැන් ඔයාලගේ LMS එකේ හරි LMS එකේ ඔයාලගේ තියෙනවා ජූනි කියන ෆෝල්ඩර් එකේ තියෙනවා ත්‍රිකෝණමිතිය පාඩමේ විභාගයට ආව ප්‍රශ්න. හරි ත්‍රිකෝණමිතිය පාඩමේ විභාගයට ආව ප්‍රශ්න ටික දාලා තියෙනවා. ඔයාලගේ ජූනි කියන ෆෝල්ඩර් එකේ. හරි ඒක බලන්න. ජූනි කියන ෆෝල්ඩර් එකේ දාලා තියෙනවා විභාගයට ආව ප්‍රශ්න ටික. හරි. ඒකේ ඒක ගන්න ඉක්මනට. LMS එක ලොග් වෙලා ඒක ඉක්මනට ගන්නවා. එතකොට ඒකේ දාලා තියෙනවා මේ ත්‍රිකෝණමිතිය පාඩමේ 2015 ඉඳන් 2018 වගේ වෙනකන් ඔව් 2015 ඉඳන් 2014 යනකන් 2015 ටික 14 යනකන් තියෙන MCQ ටික ඊට පස්සේ 2016 17 18 කියන අවුරුදු වල ආව රචනා ප්‍රශ්නත් දාලා දෙනවා. හරි ඊටු ටිකක් දාන්න. මේ ටික හොඳට කල්පනා කරොත් දැන් කරගන්න පුළුවන්. හරි හොඳට කල්පනා කරොත් දැන් කරගන්න පුළුවන්.
2015 පළවෙනි ගාන ගන්න 2015 පළවෙනි ගාන ඒක කියනවා පාදයක දිග 20ක් වන ත්‍රිකෝණාකාර පාදමක් ඇති ගොඩනැගිල්ලක අත්තිවාරම කැපීම සඳහා ලණු ඇද ඇත. මෙහි නිරවද්‍යතා පරීක්ෂා කිරීම සඳහා ලණු ඇද ඇති ත්‍රිකෝණයේ එක් ශීර්ෂයක සිට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට ඇති දුර මනිනු ලදී. මෙම ලණු ඇද ඇති ත්‍රිකෝණයේ නිවැරදි නම් එම මනින දුර විය යුත්තේ. හරි. රූපය දැකම ඉස්සරෝම හරි. පොඩ්ඩක් try එකක් දෙන්න බලන්න ඒකට. පොඩ්ඩක් එකක් දෙන්න බලන්න ඒකට. හරි. ඒක ඉවරයි ඒ ටික කරගෙන යන්න පල්ලෙහාට. හරි 1 2 3 විදිහට පල්ලෙහාට කරගෙන යන්න. හරි. පළවෙනි ගානේදී මෙන්න මේ වගේ එකක්. සමපාත්‍රී කෝණයක් තියෙනවා 20 මීටර 20 මීටර 20 මීටර. ඊට පස්සේ x ශීර්ෂයක ඉඳන් සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට. ඒ කියන්නේ මෙතන නම් අදිමුකෝ. මෙතන නම් මේකේ මධ්‍ය ලක්ෂයට අඳිනවලු ලම්බකය.
ලණුවක් හදලා ලුණුවක්. මධ්‍ය ලක්ෂය කියන්නේ මේ දෙන්නම සමානයි. එතකොට මෙයා 10යි මීටර, මෙයත් 10යි මීටර. මෙම ලණුවේ දැන් ත්‍රිකෝණය නේද මොනවා? හරි. අවෙන් ගන්න වෙන්නේ මේ දුර. ඔන්න දිනන නොදන්න පාදයක් හොයන්න දැන්. නොදන්න පාදයක් හොයන්නයි තියෙන්නේ. ක්‍රම දෙකකින් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඇයි මෙයා සමපාද ත්‍රිකෝණයක් නේ. ඒකින්ද මේ කෝණ තුනම සමානයි. හරි? මෙයත් 60යි. මෙයත් 60යි. මේකත් 60යි. සමපාද ත්‍රිකෝණයක් හින්දා ওই කෝණ තුනම සමානයි. එතකොට ඔයාලට කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි? කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මම ත්‍රිකෝණ විදිය පාවිච්චි කරනවා මොකද ඒක ලේසි මේ ෆයිටර්ස් දානට වැඩි. හරි? හරි. ත්‍රිකෝණ විදිය දැම්මොත් අපිට හොයාගන්න දෙන්නේ මෙයාව මේ පාදයක් දීලා තියෙනවා මේ පාදයක් දීලා තියෙනවා මේක 60. හරි? දැන් අපිට හොයාගන්න ඕනේ මොකද්ද මෙයානේ. ඒතකොට මෙයාට ඉස්සහින් පාදේ අනිවාර්යෙන් ඕනේ. සම්මුඛ පාදේ අනිවාර්යෙන් ගන්න ඕනේ. හරි මෙයාට ඉස්සරහින් සම්මුඛ පාදය ඊට පස්සේ මෙතන 90යි ඈ. මම 20 අරන් නෑ 10 අරන් හදන්නම්. 10 අරන් හදනවා. හරි. 10 අරන් හදමු. ඕන පාදයක් අරන් හදන්න පුළුවන් ත්‍රිකෝණ විදිය. හරි. එතකොට මෙයා බද්ධ පාදේ. හරි. එතකොට මොකක්ද අනුපාතේ? සම්මුඛ පාදයේ බද්ධ පාදය අතර තියෙන අනුපාතය tan. හරි. tan 60 සමානයි සම්මුඛ පාදයේ x. සම්මුඛ පාදයේ විදිහින් බද්ධ පාදේ. එතකොට බද්ධ පාදේ 10යි. හරි. tan 60 කියන්නේ මූල 3යි. x බෙදීම 10යි. හරස් ගුණයක් දාන්න 10යි මූල 3යි. සමානයි x. මොනද ඒකකේ දාන්න මීටර සමානයි x. ඒ tan අරන් හදුවා. වෙන එකක් අරන් හදමු. මොව ගන්නවා මේ පාද දෙක. මෙයා කර්ණයනේ. එයා කර්ණය. එතකොට සම්මුඛ පාදයේ කර්ණය අතර සම්බන්ධය sin. හරි මේ sin අරන් හදමු. sin 60 සමානයි සම්මුඛ පාදයේ x කර්ණය 20යි. හරි කර්ණය 20යි. එතකොට sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. හරස් ගුණයක් දාන්න 20 x. එතකොට 2යි 10යි. ඒත් වෙනවා 10යි මූල 3ක්. සමානයි x. හරි. මොකෙන් හැදුවත් මේ උත්තරේ එනවා. පයිතගොරස් වලින් හැදුවත් මේ උත්තරේ මේ විදිහටම එනවා. හරි. ඒ නිසා තමන්ට කැමති ලේසි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. දැන් ලේසි ගන්න. හරි ලේසි ගන්න. ඊළඟට දෙවෙනි ගානත් ඒ වගේ මම ඊළඟට ගන්නම් තුන්වෙනි ගාන. හරි ඊළඟ ගන්නම් තුන්වෙනි ගාන. ඒකේ තියෙන්නේ මොකද්ද? ඒකේ තියෙන්නේ ඔන්න ඔය වගේ රූපයක්. ඔන්න ඔය වගේ රූපයක් තියෙනවා. හරි. පේනව නේද? පේන්නේ නැහැ නේ. මේක ලියුම පේන්නේ නැහැ. පල් පැනල් ලියන්න කියන. හරි. ඔය වගේ රූපයක් තියෙනවා. ඒකේ කෝණය දීලා තියෙන්නේ 5 බෙදීම 4යි කියලා. ඒකේ කෝණය දීලා තියෙන්නේ 5 බෙදීම 4යි කියලා. ඒ කියන්නේ මෙයා දීලා තියෙන රේඩියන් වලින්. ඊට පස්සේ හරි මේ කෝණයනේ. හරි. මෙතන θ එක දාගන්නම් මම. θ සමානයි 5 බෙදීම 4යි. ඊළඟට මෙයාගේ කඩේක් තියෙනවා. A B C D
D A B C D අනිත් මාරුවෙන්න ඕනේ. මෙයා C මෙයා D. මේකේ දුර සෙන්ටිමීටර් 1යි. 1 සෙන්ටිමීටර. හරි. මෙතන ඉඳන් මෙතෙන්. මෙතන ඉඳන් මෙතෙන් දුර සෙන්ටිමීටර් 9යි. හරි. ඊට පස්සේ අපිට කියනවා පුනීලේ සාදා ඇත්තේ ලෝහ තහඩුවක කපා ගන්නවලු රූපේ දැක්කෙන මාන සහිත ගෝත්‍ර කේන්ද්‍රික කර්ඩ ABC. හරි. මෙන්න මේ කැලේ වර්ගඵලය අහන්න. මෙන්න මේ කැලේ වර්ගඵලයයි අහන්න. ඔය කැලේ වර්ගඵලය අහන්න. මේක දැන් කෝණේ දීලා තියෙන රේඩියන් වලින් එතකොට phi r වර්ගය තවත් 360 දීලා පාවිච්චි කරන්න බෑ. දැන් කෝණේ දීලා තියෙන රේඩියන් වලින් එතකොට රේඩියන් වලින් දීලා තිබ්බහම අපි සූත්‍රයක් හොයාගත්තා. මෙහෙම. මොකද්ද සූත්‍රේ? භාගයක් r වර්ගයයි θ. භාගයක් r වර්ගයයි θ. කෝණීය රේඩියන් වලින් දීලා තිබ්බොත් අපි මේ සූත්‍රයෙන් තමයි හැදුවේ. එහෙනම් එයාව පාවිච්චි කළා දැන් අපෙන් අහන්නේ මොකද්ද? ඉතිරි කොටසේ වර්ගඵලෙන්නේ. හරි. එහෙනම් එකපාර හොයන්න පුළුවන් ඕක. හරි. පියවර දෙක තුනකට යන්න නැතුව හොයන්න පුළුවන් මෙහෙම. හරි. ඉතිරි කොටස. මේ අයින් කරන කොටස නේ. ඉවත් කරන කොටස හරි අහන්න. ඉවත් නෑ ඉතිරි කොටස නෝ. මේක ඇරලා මේ පොඩි කැල්ල අයින් කරලා දානවා. එහෙනම් ඉතිරි කොටස. ඉතිරි කොටස සමානයි ඉතිරි කොටස සමානයි සම්පූර්ණ කෙටි ලියන්න මම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵල ඍණ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කෙටි ලියුවේ හරි වාදී කරන ලියා ගන්න මම කෙටි ලියුවේ හරි සම්පූර්ණකේ වර්ගඵලය භාගයක් සම්පූර්ණකේ හරේ 10යි සම්පූර්ණ කියන්නේ මේකනේ මෙතන ඉඳන් මෙතෙන් 10යි 10 වර්ගය වතාවක් 5 බෙදීම 4යි 5 බෙදීම 4යි ඍණ කුඩා එක මෙයා එයාගෙත් හොයන්න වෙන්නේ ඒ විදිහට තමයි භාගයක් එයාගේ අර 1යි කෝණය 5 බෙදීම 4යි දැන් මේකෙදී හොඳට බලන්න ඕකේ දීලා තියෙන අන්තිම උත්තර ටික දිහා අන්තිම උත්තරවල 5 තියෙනවා නේද 5 අයින් වෙලා තියෙනවද නෑ එහෙනම් කවදාවත් අන්තිම උත්තරේ 5 තියෙනවා නම් 5ට 7න් 22 ආදේශ කරන්නේ අපි දන්නවා 5 කියන්නේ 7න් 22යි හැබැයි අන්තිම උත්තරේ දිහා බලලා අන්තිම උත්තරේදී 5 තියෙනවා නම් කවදාවත් ගානේ මුලදී හදනකොට ගාන හදනකොට 7න් 22 ආදේශ කරන්න එපා හරි මේක විසඳගමු භාගයයි CI 5 බෙදීම 4යි. ඍණ භාගයයි 1යි 5 බෙදීම 4යි. මෙතන එනවා 50ක් 50යි 5 බෙදීම 4 ඍණ 5 බෙදීම 8යි. හරි. අඩු කරන්න පොදු හරය 8යි. පොදු හරය 8යි. ඊට පස්සේ මෙතන එනවා 2යි 100යි 5 ඍණ 5.
උත්තර එනවා 99.5 බෙදීම 8යි වර්ග සෙන්ටිමීටර. හරි. එහෙම උත්තරයක් තියෙනවා හතරවෙනි උත්තරේ. හතරවෙනි දෙවෙනි උත්තරේ 99.5 බෙදීම 8යි වර්ග සෙන්ටිමීටර උත්තරේ තියෙනවා දෙවෙනි උත්තරේ. මේක තමයි උත්තරේ වෙන්න ඕනේ. හරි. ඔය වගේ ගණන් තමයි ඕකට එන්නේ. හරි. ඕකේ පස්වෙනි ගාන බලන්න එදා අපි ඔය වගේ ගානක් කරා. ඕක ඔයාලට දැන් කරන්න පුළුවන්. හරි. එදා ගානක් නෙවෙයි. හරි. වර්ගඵලයක් හොයන්න තියෙන්නේ. හරි. එකක් කරමු බලන්න. පස්වෙනි ගාන. පස්වෙනි ගාන. හරි. කරන්න බලන්න. පස්වෙනි ගානයි ඕකේ පස්වෙනි ගානයි පස්වෙනි ගානයි පස්වෙනි ගාන 2016 රචනා ගානයි. ඒ දෙක 2016 රචනා ගානයි පස්වෙනි ප්‍රශ්නේ කරා. දැන් කරා.
හරි. ගන්න පස්වෙනි ගාන. පස්වෙනි ගාන කියන්නේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවලු. ඔන්න ඔය වගේ ත්‍රිකෝණයක් තියෙනවලු ABC කියලා. ABC ත්‍රිකෝණයක් තියෙනවලු. ඒකේ AB දිග 8යිලු. මෙයා 8 සෙන්ටිමීටර්. AC දිග 6යි. මෙයා 6 සෙන්ටිමීටර්. ඒ කෝණය 30යි. මෙයා ඒ කෝණය 30යි. නම් අපෙන් අහනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. දැන් මෙහෙම තිබ්බම මොකද වර්ගඵලය වෙන්නේ? ඒක ලේසි ගන්න. භාගයක් AB sin θ වෙන අපි මතක තියාගන්න සූත්‍රේ. දැන් බලනවා මතක තියාගන්න සූත්‍රය ඔක දැන් බලනවා. හරි? හරි. කෙලින්ම සූත්‍රය ලියමුකෝ. දැන් මේක A සම්මතංකණයෙන් ගියොත් මෙයාට ඉස්සරහින් A මෙයාට ඉස්සරහින් ඉන්නේ C මෙයාට ඉස්සරහින් ඉන්නේ B. දැන් අපිට දීලා තියෙන්නේ මේ පාත් දෙකයි මේ කෝණය. අන්න අවුලක් නැහැ. නේන සූත්‍රය ලියවෙ හැටි. භාගයක් BC sin A. හරිනේ? මේ කෝණ තමයි ගන්න වෙන්නේ මේ පාත් දෙක දන්න නිසා. භාගයක් A B කියන්නේ 6යි C කියන්නේ 8යි sin 30. හරි මෙතෙන් දාගන්නම් 30යි කියලා නෑ ඒක කියලා දාන්න. sin 30 භාගය 6 8 sin 30 කියන්නේ භාගය 1යි 4යි 1යි 3යි එතකොට වෙනවා 12යි වර්ග සෙන්ටිමීටර්. ඒක ලේසි ගන්න. හරි 12යි වර්ග සෙන්ටිමීටර උත්තරේ 3. ඊට පස්සේ හදන්න කිව්වේ 2016 රචනා ගාන. ඊට පස්සේ හදන්න කිව්වේ 2016 රචනා ගාන. හා රචනා ගාන හැදුවොත් ඒකේ දීලා තියෙනවා ඛණ්ඩ කොස නිර්ණය කිරීමට ලබාගත් දත්ත දිනවලු CD ගණනය කරන්නලු. හරි. මේ වගේ ගානක් හදපු ගානක් තියෙන්නේ මම ඇඳ ගන්නම් එක. ඔය වගේ තියෙන්නේ. මේක පොළොව මට්ටම. මේක ඊට පස්සේ කන්ද ඔය වගේ. මෙතන ඉඳන් මෙතෙන්ට දුර ගන්නවා 45යි. මෙතන ඉඳන් මෙතෙන්ට දුර තියෙනවා කෙලින් ඇඳ ගන්නවා 30යි. 30යි. ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ දුර 20යි කියලා දීලා තියෙනවා. 20 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. මෙයා A මෙතන B මෙතන D මෙතන C. අපෙන් අහන්නේ CD උස ගණනය කරන්නලු. CD උස ගණනය කරන්න. හරි CD උස ගණනය කරමු. CD උස CD උස ගණනය කරොත් ගණනය කරන්න වෙන්නේ එයාට මම x කියලා දාගන්නවා. හොයා ගන්න පුළුවන් ඉන්නේ එයාට x කියලා දාගන්න. හරි. දැන් එදා අපි හැදුවා මේ වගේ ගණන් වර්ග දෙකක්. පොදු පාදයක් තියෙන එකකුයි පොදු පාදයක් නැති එකකුයි. දැන් මේක දිහා හොඳට බලුවොත් මේ කෝණයටයි දෙකටම පොදු පාදයක් තියෙනවා මෙයා. සහ මේ කෝණය 45යි. එහෙනම් මෙයා 45යි කියන්නේ මෙතනත් අනිවාර්යෙන් 45ක් වෙන්න ඕනේ. මෙතනත් අනිවාර්යෙන් 45ක් වෙන්න ඕනේ. මෙතන 90යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. මෙතන 90යි මෙතන 45 කියන්නේ මෙතන 45යි. මෙයා x කියන්නේ මෙයාත් x නේ. හා. ඔන්න. දැන් කැමති එකකින් හදා ගන්න පුළුවන්. හරි. මේකට හරි. දැන් මෙතෙන්දී අපිට ලියුවේ හැකි
පොඩි ත්‍රිකෝණය අරගෙන ඒ කියන්නේ B හරි B C D B C D ත්‍රිකෝණයට ත්‍රිකෝණ විදිය දැම්මොත් BCD ත්‍රිකෝණයට දැම්මොත් ලියන්න වෙන්නේ අපිට කොහොමද? අපි දාමු මේ දෙන්නව දන්නවනේ. මේ දෙන්නව අපි දීලා තියෙන හොයන්න දෙන එක. ඒ නිසා මම ඒ දේ ලියනවා. tan වල ලියනවා. tan 45 සමානයි x බෙදීම x හරිද? සම්මුඛ පාදයේ බෙදීම කාලනේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. මේ 45 ගත්තේ සම්මුඛ පාදයට x බද්ධ පාදයට x. එතකොට x බෙදීම x. ඊට පස්සේ ඕනනම් x ට උත්තරයක් ගත්ත හැකි. tan 45 කියන්නේ හරි ඒක එහෙම තියගමු. හරි ඒකෙම තියගමු. ඊට පස්සේ දානවා මේ පැත්තට. මේ පැත්තට දාමු ලොකු ත්‍රිකෝණයට. ඒ කියන්නේ 30 කෝණ දිනක. ACD ත්‍රිකෝණය. ACD ත්‍රිකෝණයට දැම්මොත් ඒකට tan දාන්න. tan 30 සමානයි x බෙදීම x ධන 20. හරි. ඔන්න. දැන් ඕන අපිට x ට සමාන කරගෙන දෙපැත්ත සමාන කරන්නත් පුළුවන්. හරි. මම සමාන කරගන්නවා. හරි. tan x හරස් ගුණයක් දාන්නේ. tan x සමානයි x. මේක හරස් ගුණ කරා. මෙතනත් එහෙමයි. tan 30යි tan 30 වතාවක් x ධන 20 සමානයි x. මේක එක ගන්න මේක දෙක ගන්න. දැන් මේ දෙපැත්ත මෙයත් සමානයි x ට මෙයත් සමානයි x. එහෙනම් එක සමානයි දෙක කියලා ගන්න. tan x සමානයි tan 45x මෙතන 45 දාන්නේ 45x tan 45x සමානයි tan 30 වතාවක් x ධන 20. හරි. දැන් හදාගන්න පුළුවන්. හරි. එතකොට මෙතන නම් කෙලින්ම එන්නේ tan 45 කියන්නේ එකයිනේ. එතකොට x ඈ. ඒකයි ගුණ කරලා දාන්න x ම තමයි. මොකද tan 45 කියන්නේ එකයි එක වරක් x එකයි x. මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතන ඉන්නේ එක බෙදීම මූල 3යි. වතාවක් x ධන 20. x සමානයි එක බෙදීම මූල 3යි x ධන 20 බෙදීම මූල 3යි. හරි. මම මේ ගැල්ල මේ පැත්තට ගන්නම්. හරි. මේ එක බෙදීම මූල 3x මෙහාට ගේන්න. හරි කැල්ලෙන් ගහලම ගන්න පුළුවන්. හරි. මේක රචනා ප්‍රශ්නයක් නිසා දශ වලින් උත්තර තියන්න වෙනවා. හරි. එකෙන් අඩු කරන්න. හරි මෙතන නොකියලා තියෙන එකනේ. එකෙන් අඩු කරන්න එක බෙදීම මූල 3. බිංදුව දශම 4යි 2යි. එතකොට මෙතන 0.4යි 2යි x සමානයි 20 බෙදීම මූල 3යි. 20 බෙදීම මූල 3යි. දෙපැත්තම බෙදන්න මෙයාගෙන් 0.4යි 2කින්. එතකොට x උත්තරය c. x සමානයි 20 බෙදීම මූල 3යි. විසි 7.4 9.
27.4 සෙන්ටිමීටර්. මේක හදන්න තව ක්‍රම ගොඩක් තියෙනවා. මේ තියෙන ක්‍රමයක් විතරයි. හරි මේ තියෙන ක්‍රමයක් මේක හදන්න තව ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම වලත් හදන්න පුළුවන්. හරි. දැන් තව මේ ටියුට් එකේ ගණන් ගොඩක් තියෙනවා. හරි ගණන් ගොඩක් තියෙනවා. ඒවා හදලා දාන්න. හරි LMS එකට දාලා මට මැසේජ් එකක් දාන්න අප්ලෝඩ් කරලා පස්සේ. හරි LMS එකට අප්ලෝඩ් කරලා මට මැසේජ් එකක් දාන්න. ඒක මම බලලා ඔයාලට ආය දාන්න. හරි. තව එතන මේ පාඩම් දෙක ඉවර වෙනවා. ලබන සතිය අපිට පටන් ගන්න පුළුවන් වර්ග බලයේ පරිමාණ කියන කොටස. හරි. එතකොට ඒ තුන කරපුවාම ඔයාලට A level ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය ගණන් 6ක් හෝ 7ක් කරගන්න පුළුවන්. හරි? ලබන සතියේ අපි වර්ග බලයේ පරිමාණ පාඩම කරපුවාම ඔයාලට සාමාන්‍ය ගණන් 6ක් 7ක් කරගන්න පුළුවන් MCQ. හරි MCQ 6ක් 7ක් කරගන්න පුළුවන් A level paper එක. හරි? මේවත් A level paper එකේ තිබ්බ ගණන්. හරි? ඒතර ලොකු ගණන් නෙවෙයි ඒවා ලේසි. හරි ඒවා ලේසි. හරි. ඒතකොට මේ ටික තමයි අද දවසේ කියන්න දෙන්නේ. ඒතකොට හරි. අපි අදට පන්තිය ඉවර කරමු. අයිබෝන්.